Why can't a lady like me? I admit I'm underfed, but wear the pillow from the bed. I could be Santa Claus. Oh, anyone can play Santa. I fantasized it a lot. With his hat upon my head and his suit of Christmas red, I could be Santa Claus. And with his ho ho ho, I'd be going down the chimneys with his sack. And although my curls may be showing, I'll make sure they only see me from the back. Yes, anyone can be Santa. A tantalizing remark. Though his boots are not my size, with a twinkle in my eyes, I could be Santa Claus. With his reindeer and his sleigh, I'd be up, up and away. I could be Santa, I could be Santa, I could be Santa Claus. හද හොඳයිද ශරීරයට ඒක නෙමෙයි මම කතා කරන්නේ. බ්‍රෑන්ඩ් එකක් වශයෙන් කොකාකෝලා කියන්නේ ලෝකෙ වැඩිම මිනිස්සු දන්න බ්‍රෑන්ඩ්ස් ඉතාම සීමිත ප්‍රමාණය එකක්. හරි? ඒතර වැලියු එකක් ලොකුවට නෑ බ්‍රෑන්ඩ් එකට. දැන් බ්‍රෑන්ඩ් වල වැලියුස් එන බ්‍රෑන්ඩ් එකට කියලා හම්බෙන වටිනාකම එහෙම තියෙනවනේ. දැන් කාලයක් Apple තමයි වැඩිම බ්‍රෑන්ඩ් වැලියු එකක් තියෙන එක. ඒ කියන්නේ ලෝගෝ එකට විතරක් වටිනාකමක් කතා කරනවා නම් Apple ලගේ තමයි වැඩි. එහෙම බ්‍රෑන්ඩ් එකට වැලියු එක කොහොමද වුණත් බ්‍රෑන්ඩ් එක මිනිස්සු දන්න ප්‍රමාණය. මිනිස්සු පරිභෝජනය කරලා තියෙන. මෙතන කොකාකෝලා බීලා නැති උන් ඉන්නවා ජීවිතේ කවදාවත්. ඊටාම කලාතුරකින් ඒ කියන්නේ එකපාරක් හරි බීලා තියෙනවනේ බොහෝ විට. ඊළම නැති කොකාකෝලා කියන එකක් ජීවිතේට දැකලවත් නැති කොකාකෝලා කියන එකක් තියෙනවා කියලා දන්නේ නැති. එහෙම කවුරුත් නැහැ. එහෙම බ්‍රෑන්ඩ් ලෝකේ හරි සීමිතයි ළම. කොකාකෝලා කියන්නේ එහෙම බ්‍රෑන්ඩ් එකක්. ඔක කොහොම අර තනි ආධිපත්‍යයක් තියාගෙන ඉන්නකොට පෙප්සි එනවා තරංකාරයෙක් විදිහට. පෙප්සි කියන කම්පැනි එක කියන්නේ පෙප්සිලාගේ CEO කියලා ඉන්න කම්පැනි එකේ උඩම එකක්. හරිද? මාකටිං CEO විදිහට එයාව පස්සේ ගන්නවා Apple කම්පැනි එක. මම ඒ Apple කම්පැනි එකේ කතාව කියද්දි කියලා ඇති සමහර මට කිව්වද කියලා මතක නෑ ඔයගොල්ලන්ට. මේ CEO පෙප්සි කම්පැනි එකේ CEO තමයි Apple කම්පැනි එකෙන් ගන්න. ඒකෙන් තමයි ස්ටීව් ජොබ්ස් අයින් කරලා අස්කල් එහෙම වැඩක් වෙන්නේ ඌ හරහා තමයි. කොහොම හරි ඌ ඇත්තම වැඩකාරයෙක්. ඉන්නේ තමයි පෙප්සි හදන්නේ. පෙප්සි කම්පැනි එක ගොඩනගන්න ওই මට්ටමට ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එයා. හරි? ඔය පෙප්සි වල ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල පෙප්සි කෝලා කියලා මුලින් නම යන්නේ. පෙප්සි නෙවෙයි. පෙප්සි කෝලා. දැනටත් පෙප්සි කෝලා කියලා එයාට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දැන් පෙප්සිනේ අපි කියන්නේ. පෙප්සි කෝලා කියලා තමයි ඒ කාලේ පාවිච්චි කරන්නේ. කොකාකෝලා වලින් මේකට විරුද්ධව නඩුවක් දානවා. පෙප්සි කෝලා කියලා දාන්න බෑ. මොකද කෝලා කියන කෑල්ල අපේ කෑල්ලක්. ඒතර එයාලත් කෝලා කියලා දාලා අපිත් කෝලා කියලා දාලා මෙයාලා අපෙන් මේ නම අර කොපි කරා. ඒ නිසා මේක කරන්න තහනම්. එහෙම එකක්. ඕනේ වැඩේ වෙන්නේ ඔය නඩුවත් එක්ක මිනිස්සු පෙප්සි කියන එක දන්නේ නැති මිනිස්සුත් පෙප්සි කියන දැනගන්න පටන් ගන්නවා. හද්ද මේ නඩුවක් කොකාකෝලාගෙන් නඩුවක් දාලා එහෙම පොඩි ආందోලනයක් කරනවා. පස්සේ ඔය නඩුව පෙප්සි දිනනවා. හරිද? මාර වෙඩේ කියන්නේ ඒකනේ කෝලා කියන එක කොමන් නේම් එකක් මේ ඉඳලා කෝලා කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඕනේ ඒක. කියලා මේ පෙප්සි කම්පැනි එකේ නඩුව දිනනවා. ඉතින් ඒකත් එක්ක හෙනම ගේමක් වෙනවා මේ. කොකාකෝලා කම්පැනි එකට පෙප්සි කම්පැනි එක ගන්න කීපවතාවක්ම chance කම්පැනි යාලා ඕනේ නැහැ කියලා කියනවා. එනම සීන් එකකින්. හරි. ඕනේ අපි ගන්න පුළුවන් නම් කරන්න අපිට ඔයාලට අත තියන්න බෑ වගේ එකක ඉන්නේ. ඔව් අර නඩුව දිනලා ඒවත් එක්ක කොහොම හරි පෙප්සි කියන එකෙන් බ්‍රෑන්ඩ් එක හැදිලා පෙප්සි කියන එක ටිකක් නැගලා යන්න පටන් ගන්නවා. පෙප්සි කම්පැනි එකෙන් පටන් ගන්නවා වෙනම කැම්පේන් එකක්. එයාලා දැනටත් ඔය YouTube වල මේ දැකලා තියෙන මේ වීඩියෝ සමහරට කෑන්ස් දෙකක් කොකාකෝලා කෑන් එකකුයි පෙප්සි කෑන් එකකුයි අරගෙන මේක වහලා එළියෙන් බලන කෙනාට පේන්නේ නැහැ මොකක්ද ඇතුලේ කොයි එකද තියෙන්නේ කියලා කොහමරි බීම වට දෙකක් දාලා දෙකෙන්ම බීම බොන්න දීලා රහ එක කෝකද කියලා අහන නිකන් සමීක්ෂණයක් වගේ එකක් කරන සර්වේ එකක්. හරිද? එකෙන් එයාලා කියන්නේ යාලම කරලා ඉතින් එයාලම කියනවා වැඩිපුර පෙප්සි වලට තමයි මිනිස්සු ආස බර ගාණක් ලොකු ගාණක් පෙප්සි වලට තමයි මිනිස්සු ආස කියලා එකෙන් එයාලා හෙලි වෙනවා කියලා කියනවා. කොකාකෝලා මේක රිජෙක්ට් කරනවා. එයාලා පිළිගන්නේ නැහැ මේක ඇත්ත කතාවක් කියලා. එයාලා කියන්නේ ඉතින් ඔයාලම කරගෙන ඔයාලට මොනව කරන්න බෑද ඕන එකක් කියාගත්තා කියන්නේ ඔයාලම කරන රිසර්ච් ඔයාලම කියන ප්‍රතිඵලනේ කියලා. ඊපස්සේ කොකාකෝලා වලින් වෙනම එකක් පටන් ගන්නවා. එයාලත් ඒ වැඩේම කරන්න ගද්දි ඇත්තටම බලද්දි පෙප්සි වලට තමයි මිනිස්සු කැමති. හරි. උන් ඒක පබ්ලිෂ් කරන්නේ නැහැ නේද මේක කියන කතාව. එයාලා කරන එකෙත් එන්නේ පෙප්සි වල රිසර්ච්ම තමයි. බලද්දි පෙප්සි ඇත්ත කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ කොකාකෝලා බලනවා දැන් රහ නැතුව වීම බෙදන්න බෑනේ. දැන් අර අරුන්ගේ ඇත්තටම රහයි නම් මිනිස්සු ඇත්තට මේ ටේස්ට් එකට නම් කැමති. දැන් නිකන් ළමයි අපි බලනකොට අපි දේවල් ගොඩාක් හිතනවානේ නම ගැන හිතනවා. බෝතලේ ලස්සන ඒ දේවල් සියල්ල එක්කනේ ෆීලිං එකක් නෙන්නේ. දැන් කොකාකෝලා මම අර හැමතිස්සෙම කියන්නේ. එයාලගේ මාකටිං වෙනස්නේ. උන් කවදාවත් බීම එක රහයි කියලා මාකට් කරන්නේ නැහැ. උන් හැමදාම ෆීලිංග්ස් මාකට් කරන ඉමෝෂන්ස් විකුණන්නේ. හරි? කොකාකෝලා විකුණන්නේ එයාලගේ ඉමෝෂන්ස්. ඒ කියන්නේ එයාලා මම අර කියන්නේ කොකාකෝලා මූඩි ඇරන සද්දේ. කෝප්පෙට වැටෙන අර චරචර ගාන සද්දේ. කෑන් එක ඇරන සද්දේ. යාළුකම් අලුත් කරයි. මොනවද මේ ඒ වගේ අර එහෙම අර බැඳීම් මනම් ඕවනේ තියෙන්නේ. හරි? ඔය එක එක තියෙන මොකද්ද කියන්නේ?
ඔයාමගේ නම් ජීවිතේ මල් ඔය කොකාකෝලා වලින් ගෙනාපු ඒවනේ හරි. නෑ ඒක කොකාකෝලාලා ගේන එකක් ළමයි. ඉතින් ඒගොල්ලන්ගේ සම්පූර්ණ එක යන්නේ එහෙම ඉමෝෂනල්. උන් කවදාවත් බීම එක රහයි එහෙම මාකට් කරන්නේ නෑ. ඒක යාළගේ මාකටිං කැම්පේන් එක. අදටත් ඒක එහෙම තමයි. හරි. ඒක යන විදිහ. හරි. එතකොට කොහොම හරි දැන් ඒගොල්ලෝ දැන් මේ ප්‍රශ්නෙත් එක්ක යාලා කොහොම හරි දැන් මේක රහ නෑ කියනවනේ මිනිස්සු. රහ නැතුවත් විකුණන්න බෑ. මිනිස්සුර මෙච්චර කල් ඒක බොනවා බ්‍රෑන්ඩ් එකට. ඇත්තටම වහලා බ්‍රෑන්ඩ් එක වහලා මොකද්ද කියලා බලද්දී පෙප්සිලු රහ. ඉතින් මේගොල්ලෝ නිව් කෝක් කියලා මේක වෙනස් කරලා ඇත්තටම රහ අරට වඩා රසින් වැඩි කියලා බහුතරයක් මිනිස්සු එකඟ වෙන බීම් එකක් හදනවා නිව් කෝක්. හදලා යාලා ඒක මාකට් එකට දානවා. ඒක දැම්ම විතරයි මිනිස්සු වෙන වර්ජනයක් කරනවා අපිට නිව් කෝක්. ඒ කියන්නේ මෙයාලා නිව් කෝක් එක මිනිස්සු පාවිච්චි කරනකන් ටික කාලයකට පරණ කෝක් එක මාකට් එකට දෙන්නේ නැහැ. දැන් නැත්තම් අලුත් එකක් ආවම ඔක භාවිතා කරන්නේ නැහැ මිනිස්සු. ඒතර අර පරණ එක නැවතුම වෙන කරන්න දෙයක් නැහැ. බොනවා නම් අරක බොන්න වෙනවා. නිව් කෝක් එක බොන්නවා. මිනිස්සු ටෙස්ට් කරන්නවත් නිව් කෝක් එක බොන්න යන්නේ නැහැ. එයාලා කියනවා අපිට ඒ කියන්නේ එච්චරට කොකාකෝලා කියන එක මිනිස්සුන්ට බැඳිලා තියෙනවා. ලෝකෙම ප්‍රධාන රටවල් හැම එකකම වගේ විරෝධතා එන්න පටන් ගන්නවා අපිට පරණ කොකාකෝලා එක දෙන්න කියලා. එහෙම වෙනවා ළමයි. හරිද? ඔයාලට විතර මොන ජෝක් එකක්ද ඒක කියලා එහෙම තියෙනවා. ඒ කියන්නේ එච්චරට ඒක බ්‍රෑන්ඩ් එකක් වුණාට පස්සේ ඒකට මිනිස්සු ඇයි උන් ඉමෝෂන්ස් නේ ඒකත් එක්ක බඳලා තියෙන්නේ. බීම එක වැඩක් නැහැ. ඒගොල්ලෝ ඇඩ් විකුණන්නේ. එයාලා ඇත්තටම විකුණන්නේ ඇඩ් එකක්ම තමයි. එයාලා ඇඩ් එකකට වියදම් කළා. ඇඩ් එක නිසා මිනිස්සු කොකාකෝලා ගන්නවා. හරි. එහෙම එකක් වෙන්නේ. ඒතර මේ එහෙම හදලා මෙන්න මේ විරෝධතා උද්ඝෝෂණ මිනිස්සුන්ට පෙප්සි මතකත් නෑ දැන්. හරි. ඒ කොකාකෝලා මේක නවුන් වෙන මේක වෙන වීම එකක් දෙනවා. දැන් පරණ කොකාකෝලා නෙවෙයි තියෙන්නේ. කෝක් නිව් අපිට එපා. කවුරුත් ටෙස්ට් කරනවා. රහද කියලා බලන්නවත් කොකාකෝලා ටෙස්ට් කරන්නේ නෑ මිනිස්සු. එච්චරට එන විරෝධයක් වෙන කොකාකෝලා සම්බන්ධව. දැන් එන කතා බහක් කොකාකෝලාව. හරි. මාසයක් බලනවා දෙකක් බලනවා මේක ටික ටික අඩු වෙලා ප්‍රකෘති දැනකට එයි කියලා තමයි හිතන් ඉන්නේ. එහෙම වෙන්නේ නෑ. හරියන්නේම නෑ. සේල්ස් නිකන් නන්නත්තරලා යනවා. මිනිස්සු අර මිනිස්සුන්ට දැන් පෙප්සි බොන්නේ නෑ කොකාකෝලා නේ කියලා. උන් අර ගෙලින් ඉන්නේ අපිට කොහොම හරි කොකාකෝලා පරණ එක ඕන කියලා. එහෙම එකකින් ඊට පස්සේ නිව් කෝක් එක තියෙනකොට හරි අපි ක්ලාසික් කෝක් එක ආයෙ දෙනවා කියලා කෝක් ක්ලාසික් කියලා ක්ලාසික් එක ආයෙ දෙනවා. සේල්ස් පටන් ගදී. ඒ කියන්නේ ඒ යාලා අර කලින් ඩ්‍රොප් වෙවීනේ තිබුණේ පෙප්සි නැගී යමින් තිබ්බේ. ආයෙ නෑ පෙප්සිලාට අතවත් තියන්න බැරි ලෙවල් එකට ආයෙ සරයක් කොකාකෝලා උඩ එනවා. ඒ කියන්නේ මුකුත් කරේ නෑ. උන් හරියයි කියලා හිතාගෙන වැරද්දක් කරගත්තා. නිව් කෝක් කියලා එකක් දැම්මා. ඒකෙන් මාස දෙකකට විතර නැති වෙන්නම කියලා වුණා. ඊට පස්සේ ආයෙ සරයක් ක්ලාසික් කෝක් එක මුකුත් වෙනසක් කරන්නේ නැතුව හිටපු එකෙන්ම ආයෙ සරයක් ඒක මාර්ගයට ඇදලා. ඒක තමයි කියන්නේ මේ කොකාකෝලාලා අතින් වෙච්ච සාර්ථකම අත්තරද්ද කියලා. හරි. ඒක යාලා කෙලින්ම කියන යාලා එහෙම කතා බහ කරනකොට කියන කාරණාවක්. එහෙම තමයි ළමයි. ඒ කියන්නේ සමහර වැරදි තියෙනවා ඒවා වෙන්න ඕන. ඒක උනේ නැත්තම් එතනින් එහාට සමහරට අපි යන ගමන මාර විදිහට නවතින්න පුළුවන්. හරි. ඒවා විය යුතු දේවල්. දැන් කොකාකෝලාලා කියනවනේ යාලා මේ වෙනකන් ලෝකේ විකුණලා තියෙන කොකාකෝලා බෝතල් ටික ලෝකේ පරිධිය වටේට තිබ්බොත් එන්න පුළුවන් වට ගාණක් කියලා කියනවා. එච්චරට උන් කොකාකෝලා බෝතල් විකුණලා තියෙනවා කියලා කියන්නේ. හරි. ඒ සියලු තමන්ගේ ගමන සම්පූර්ණයෙන් තමට අර වැරද්දමද තීරණය වුණා වෙන්න පුළුවන්. සමහර වැරදි එහෙමයි. ඒ වැරදි වෙන්න ඕන. ඒ වැරදි විය යුතු වැරදි. ගොඩාක් වෙලාවට කැම්පස් වල අපි දැකන දෙයක් තමයි කැම්පස් වල වැඩිපුර ලකුණු ගන්න හොඳට perform කරන්නේ A level second shy third shy ළමයි. ඒ උන්ට first shy එකේ කෙලවෙලා උන් කෙලවීමේ ආදීනව දන්නවා. උන් දන්නවා කෙලවුණාම එතන තියෙන අමිහිරි අත්දැකීම කොච්චරක්ද කියලා. එතන නැවත වතාවක් ජීවිතේ කෙලවෙන්න ඒකලු ඉඩ දෙන්නේ නැහැ. උන් ඒක හදා ගන්නවා. කෙලවෙන්න එද්දි උන්ට තේරෙනවා. උන් මේක අර එක්ස්පීරියන්ස් හොඳට දන්නවා මේක අඳුරන පුරුදුකාරයි. හරි. ආන් ඒ නිසා එතනින් ඉස්සරහට උන් කෙලව ගන්න නැතුව කොහොම හරි ජීවිතේ බැලන්ස් කරන් යනවා. ඒ වගේ තමයි වැරදිලා ඇති. රිසර්ච් සිදි ගොඩක් අයට වැරදිලා හිතුවටත් වඩා වැරදිලා කියලා සමහරුන්ට තේරෙයි. සමහරට හිතපු තරම් වැරදිලා නැහැ කියලා තේරෙයි. එක එක විදිහේ රිසර්ච් තියෙයි. කොහොමනත් ඒක ගොඩක් අයට තමන්ගේ ජීවිතේ වෙච්ච බරපතලම වැරද්දක් වෙයි. ජීවිතේට අමතක වෙන්නේ නැති වැරද්දක් වෙයි. සමහර වැරදි මං කිව්වත් වගේ වෙන්න ඕන වැරදි. ඒවා වුණාම එතනින් ඉස්සරහට අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. සමහරට මේ වැරද්ද නොවුණා නම් කොච්චර අපි හරි දේවල් කරත් අපිට වෙනස් කරගන්න බැරි තැනකට අපේ ජීවිත වෙනස් වෙනවා සමහර වැරදිත් එක්ක. හරි. එක උදාහරණයක් තමයි මං කිව්වේ මහා පරිමාණයෙන් ලෝකෙ වෙච්ච එක වැරද්දක් හරි ගියපු වැරද්දක්. එහෙම තමයි ළමයි. ඒකේ ස්වභාවය එහෙම තමයි. මේකේ හැටි එහෙම තමයි. Disease of play, we all love to hate, have to play the game.